මේ කතාව පටන් ගන්නේ මීට අවුරුදු ගානකට කලින් ඊශ්‍රායල් නාසරෙත් කියන නගරයෙන්. අවුරුදු 10 ගණනකට කලින් මේ රට පාලනය කළේ හරිම නපුරු රජ කෙනෙක්. ඒක නිසා ඒ රටේ මිනිස්සු හරිම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. මේ ගමේ හිටියා මරියා කියලා හරිම ලස්සන ගෑනු ළමෙක්. ඒ වගේම මේ ගමේ හිටියා ජෝසප් කියලා ලස්සන පිරිමි ළමෙක්. මේ දෙන්නා විවාහ බස් දීලා තමයි හිටියේ. අද දවස නම් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ලස්සනට ගෙවුණා. ආදර දෙව පියාණනි, ඔබ වහන්සේ දුන්නා වූ අද දවස නිසා ඔබ වහන්සේට බොහෝම ස්තුතියි. ඔබ වහන්සේගේ කරුණාව, දයාව සෑමදාම මා සමගම වේවා. බලව නුඹ ගර්භණීව පුත්‍රයෙකු වදන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය තබා පන්න. එසේය. මම ස්වාමීන් වහන්සේගේ දාසිය. ඔබ වහන්සේගේ වචනේ ලෙස ඉෂ්ට සිද්ධ වේවා. අද නම් හරිම මහන්සි දවසක්. පොඩ්ඩක් කාන්සි වුණා නම් හරි වගේ. ඇඟේ පතේ අමාරු යන්නේ. දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප්, නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න. මක් නිසාද ඈ තුල පිළිසිඳුනා වූ යමක් ඇද්ද? ඒ ශුද්ධාත්මයන්න් කරන කොටගෙනය. ඈ පුත්‍රයෙකු වදන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය තබා පන්න. මරියා, අපිට බෙත්ලෙහෙමට යන්න වෙලා තියෙනවා. ජනසංගණනයක් සඳහා සියලු නගරවැසියන්ට තම නුවරට පැමිණෙන ලෙස රජතුමා විසින් රාජ නියෝගයක් ප්‍රකාශ කරලා තියෙනවා. බය නොවෙලා බලව මුළු සෙනගට මහත් ප්‍රීතිය උපදවන යහපත් ආරංචියක් නුඹලාට ගෙනෙමි. මක් නිසාද ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්චේක. රෙදිවලින් නොතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ලදරුවෙක් නුඹලාට සම්බවන්නේය. මේක නුඹලාට ලකුණක්. දෙව්වරුන්ට රජ උපන් තැනන් වහන්සේ කොහෙද? අපි තාරකාව දැක ආවෙමි. උන්වහන්සේ දැක නමස්කාර කරනු පිණිස. නුඹලා ගොස් ඒ ගදරුවාවශය හමු විට මාහට දන්න බල්ලා. මමද ගොස් උන්වහන්සේ වැඳ පුදා ගනිමි. When the